මේ තියෙන වලට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් මසාලා චායි එකක්. මසාලා චායියක් හදන්න අපිට මෙන්න මේ ටික තමයි ඕනේ. මෙතන තියෙනවා කුරුඳු, කරාබු නැටි, එනසාල්, මහදුරු සූදුරු, ඒ වගේම බිරියානි මල්ලි, ඒ කියන්නේ ස්ටායනීස්. අපි මුලින්ම මේ ටික පොඩ්ඩක් කබලේ වැදගෙන ඉන්න ඕනේ. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර. දැන් මම මේ ටික සුවඳන මට්ටමට බැදගෙන තියෙන්නේ. ඉතින් මම මෙතනදී ගම්මිරිස් කුඩු එකතු කරේ. ගම්මිරිස් ඇට මංගාව නැති ඉන්න නැත්නම් ඔයාලා ගම්මිරිස් ඇට අතර පාක් එකතු කරන්න කොහොමත් අන්තිමට කුඩු කරගන්නවා. තව ඕගලන්ට මේකට නට්මෙක්, ඒ කියන්නේ සාදික ටිකකුත් ගාගෙන දාගන්න පුළුවන්. ඒකත් මං ගාව මේ වෙලාවේ නෑ. ඒ හින්දාම දාගන්න නෑ. ඔයාලට කැමති නම් ඒකත් දාගන්න පුළුවන්. මේ සේරම ටික හොඳට පවුඩර් එකක් වෙනකන් අපි ග්‍රයින්ඩර් කප් එකට දාලා කොටා ගන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 800ක් අපි දාගන්නවා. තේ කොළ මේ සැනි 2කමාරක්. මේ තියෙන අපි කලින් බැදගෙන කොටාගත්ත අපේ කුළුබඩු මික්ස් එක අපි මේකත් දැන් මේකට එකතු කරගන්න ඕනේ. ඔයාලගේ රසට ගැලපෙන විදිහට ඔයාලා සීනි දාගන්න. තලාගත්ත ඉඟුරු කෑල්ලක්. දැන් ඉතින් කිරි එක හොඳට උතුරනකම් මේක හැදි ගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් නම් අපේ ටී එක නියම ගානා. දැන් ඉතින් කිරි එක පෙරා ගන්න තමයි තියෙන්නේ. මේක නම් සිරාවටම මරුවා. අනිවාර්යෙන් හදලා බලන්න මාරම රසයි.